උදේ ළමයින්ගේ විනේ බලන්න ගෝට් එක ළඟ ඉන්න ඕනි. අයියා විනේ මණ්ඩලත් ඉන්නවද? අයියා එහෙනම් ගොඩක් සෙර ඇතින්ද? එහෙම නෑ බන් මල්ලි. මේ වතාව වයස අඩු අය තමයි විනේ මණ්ඩලට ඉස්කෝලෙන් පත් කළේ. ඉතින් අපි උදේට ළමයි එද්දී ගෝට් එක ළඟට වෙලා ඉන්න ඕනේ එයාලගේ විනේ බලන්න. අපි නම් ඕවට නෑ කියලා අක්කා කිව්වේ. එහෙනම් ඉන්නක් මම ඔයාගේ කල්සමේ ෂර්ට් එකයි අයින් කරලා දෙන්නම් බබ කියලා අක්කා අයියට කිව්වේ. නෑ දැන් ඕනේ නෑ. මුන් උදේට මැද ගන්නමු. අපිට අර වැඩට දෙන්න පරක්කු වෙනුවෙන් කියලා අයියා කිව්වා. අද නම් සමද අක්කගේ වැඩේ අහගන්න පුළුවන් මල්ලි ඔයාට. අනේ මේ පොඩි එක්කුවේ නරක කරන්න එපා බබු ඔයි. අපි මේ කෙල්ලගේ මොනව නරක කරන්නද බබි කියලා අයියා අක්කගේ මුන් ඉබන ගමන් කිව්වේ. මම ඕ ඒකෙන්ම ඇත්ත. මේ රටේ කෙල්ල නටන විඩියෝත් බලනවා. මෙයාගේ ආයි නරක කරන්න දෙයක් නම් නෑ කියලා අක්කා කිව්වා. මත් ඉතින් ඒ කිව්වේ දොට ලැජ්ජාවට මුකුත් කිව්වේ නෑ. මේ වයසට ඉතින් ඕවා බලන එක සාමාන්‍ය දෙයකින් කියලා අයියා අක්කව ඉබන එක නතර කරලා කිව්වේ. ඉතින් ඊට පස්සේ ආයෙත් අයියා අක්කගේ බල්ලේ මොනේ ඉඹලා අක්කගේ තුන් දෙක උඩින් අතුගල තිලක දුන්න හද්දිදීම අයියාගෙන් අයින් වෙලා නැගිටලා. මල්ලේ එහෙනම් ඔය පාඩමක් බලන්න පටන් ගන්න නැත්නම් අයියා මෙතනම් වැඩි පටන් ගන්නේ. ඔය බතරම් එකට යන්න හරි තු එක හරි කෆේ එකක් හරි හදාගන්න ඕන වෙනත් කුමාර දොර වහන්නේ නිකන් කරටින් එක විතරයි දීලා තියෙන්නේ. එහෙම කෙමක් නොවන බබි කියලා අක්කා අයියාගෙන් ඇහුවම අයියත් හටගන්න ගමන්. කමක් නෑ බබි ඇඳ තියෙන්නේ කුමාර ආයන්නේ කියලා අක්කව තුරල කරගත්තා. හිරි එහෙනම් මල්ලි ඔය එහෙම යනවනම් අපිට කතා කර ඉන්න දෙයක් නෑ. මල්ලි ඔය කුමාර ඇතුළට ඇවිත් අවශ්‍ය දෙයක් කරගන්න මල්ලි කියලා අක්කා කිව්වේ. මම ඔයාලට කිව්වා වගේම අක්කලා ඉන්න කුමාරට ගිහින් තමයි කොස්සේට යන්න ඕනි. අක්කලගේ කුමාරට ගිහින් දකුණු අත්පැත්තෙන් තමයි කසේ තියෙන්නේ. අක්කා එහෙම හදන්න බඩු ඒ කියන්නේ තිකාලිසින් පටේ එහෙම තියලා තියෙන්නේ කසේ බිම්ම උඩ. එයාලගේ ඉලෙක්ට්‍රික් කතල තියලා තියෙන්නත් කසේ දොර ළඟ බිම්ම උඩේ. එතන තමයි පළිගේ එක තියෙන්නේ. ඉතින් ඒ හරියට ඇවිත් වීම අත්පැත්තට හෙරිනම අක්කලගේ කුමාර හොඳට පේනවා. අනික් කොස්සේ මසේ තියෙන හරියටත් හොඳට පේනවා. අක්කතු ඕන වෙනම හදාගන්න කිව්ව එකින් මට ඒ chance එකක් තියෙනවා. ඉතින් අක්කයි අයියයි තුරලි වෙල කුමාරට ගියේ. යන ගමන් අක්කයි කිව්වේ. මල්ලි ඔයාට අපි සිද්ධ බද්ද ඇහෙන එක කරදරේ නම් කියන්නේ. හොරි අක්කී කියලා කිව්වේ. මින් පාඩම් කරන මොස්ත අක්කලගේ කුමාරි බීතිය ළඟින් තියෙන්නේ. අක්කා ඒ නිසයි එහෙම කිව්වේ. ඉතින් අයියයි අක්කයි කතා වෙන දේවල් මට ඒ හරිය ඉන්න ගමන් හොඳට අහගන්නත් පුළුවන්. ඉතින් කුමාරට ගිහින් ටික වෙලාවකින් සමද අක්කා ආයෙත් කේමරන් එළියට ආවේ. අක්කා ඇවිත් එය කලින් සල්පටුවක් උඩින් දාලා තිබ්බ එයාගේ ටුවල් එක අරගෙන කුමාරට ගිය මට දුවදක් කරන ගමන්. මේ වන විට කෙල්න ඔහුගේ ඉදිරි දිනවලදී උපකාරක පත්වලින් නම් කිරීමට ලබා දුන් අභියස් සහිත නොබන්ධන බලමින් සිටින අතර සමද සහ හර්ෂ ඔවුන්ගේ පාසු ලැබීමට සූදානම් වෙමින් සිටියේය. බිත්තියෙහි පැත්තී සිටි කෙල්නුත් ඔවුන්ගේ කතා බස්වලට ඇහිමකින් දෙමින් සිටියේය. සමද තවත් රගින් නොන කාමරයට ගොස් නැවතත් ඇයගේ පුජම් කල්සිම් හවුන් ටී-ෂර්ට් එක පටියුම් කාමරයට ආවේ. ඇය අතුව තිබූ තවයි ඇය ඇඳුම් රෙකෙක් එකට දම හර්ෂ ළඟට ගියේ. හර්ෂ ළඟට පැමිණි පසු හර්ෂ සමාධිගේ බිඳ වෙටේ අත දම ඇයව බෙදගත්තේ. ඉන්පසු සමාධි සහ හර්ෂ අතර ඇති වූ සංවාදයේ කෙළුණු රස වැදීමින් සිටියේ. මේක කෙල්ල අමාරුවෙන්ද හිටියේ මම නැති දවස්වල. මින්න මෙයාව නැතුව පුළුවන් හිටියේ බේබි. හර්ෂ සමාධි ඇඳ සිටි පුජම් කල්සම් උඩින් ඇයගේ නොගුව පිරමිද්දී. ඉන්පසු සමාධි හර්ෂගේ කල්සම් පහළට කරේ හර්ෂගේ තුළ උරබෙන අතුරුදම ඔහුගේ යට ඇඳුමට උඩින් ඔහුගේ මල්ලේ පිරමිදින්නට වුවයි. ඉන්පසු හර්ෂ ඔහුගේ ටී-ෂර්ට් එකත් ගලවා දම යට ඇඳුම් පටින් ඇඳට පෙන්නේ. ඉන්පසු සමාධිත ඇඳට පැමිණි පසු දෙදෙනාම ඉතාමත් කැදරුකමෙන් ඔවුන්ගේ තුළ උර බවයි. ඉන්පසු හර්ෂ සමාධිගේ ටී-ෂර්ට් එක ඔසවා ඇයගේ නොගුව පිරමිද්දී. ඉන්පසු සමදම ඇයගේ ටී-ෂර්ට් එක ගලවා දම ඇයගේ තෙන් පිටියේ ගෝච්චි ගලව තන පිටිය ඉවත් කරමින් ඇයගේ හිස්යවල නිදාස් කළ හර්ෂට ඒවා සමග සෙල්ලම් කිරීම සිදුවේ. ඉන්පසු හර්ෂ ඇයගේ හිස්යවල ළඟට පත් වූ අතින් ඒවා පොඩි කරන ගමන්ම මරුවෙන් මරුවට උරන්න පටන් ගත්තේ. ඒ අවසන් කළේ හර්ෂ සමාධිගේ ඉන් ළඟට පත් වූ ඇයගේ පුජම් කල්සම් ගලවා දැම්මයි. ඉන්පසු හර්ෂ සමාධිගේ කලාව කැමට පටන් ගැනීමත් සමගම සමද ඔහු ඇඳ උඩ පෙරලගෙන ඔහුගේ ඇඟේ උඩට පැමිණියේ. ඉන්පසු ඇය හර්ෂ ඇඳ සිටියට කල්සම් ගලවා ඇඳන් බස් ඇයත් ඇයගේ ඉතිරිව තිබූ පෙනිටේ පටින් ඇඳන් බස් හර්ෂගේ ළඟව දෙස බල හර්ෂගේ මල්ලේ වෙට්‍රම් වලින් පෙර තිබූ නිසා මෙලෙස කිව්වේ. ෂිව් කලින් නැද්ද බබි? මේ පිටියේ හැට ෂව් කරගන්න ඕනේ ලෙස හර්ෂා කියන අතරතුර සමද ඇයගේ පෙනිටේ ගලවා දමුවයි. මගේ නම් ළඟදී ආයි කපන්න ඕනේ නෑ. මම දැන් දවස් 3කට වතර කලින් තමයි ෂව් කළේ. කියා සමාධි කිව්වේ. මේ ඇසින් විට කෙල්ලනට සමාධි සහ හර්ෂා මේ වන විට සිටින්නේ නිර්වතින් බව වටහෙනේ. ඉන්පසු ටික වේලාවකින් ඔහු තී එක්ක සොදා ගැනීම සඳහා කොස්සේට යාමට සිත ගත්තේ. ඉන් අනතුරුව සමාධි හර්ෂගේ ඉහළ පහළ කරන විට තවත් පරණවත් වන අතර ඉන්පසු සමාධි ඇඳ පාලිමෙන් අනතුරුව කකුල් දෙක පුළුල් කරගත්තේ.
බිව් කෙනෙක්. එවිට සමත් ඇගේ අත් දකින ඇගේ තුන් දෙක පිරිමදීමට පටන් ගත්තේ. වර්ෂාගේ මෙවැනි ආහ. මුමහේ එලෙස යන්තමන් කැදරලා හඬක් පැටුවේ. මේ කෙල්නටත් ඉතා හොඳින් ඇසින් අතරේ අතරතුරු කෙල්නගේ කිසිදු ශබ්දයක් නාව නිසා සමධි කෙල්න ඇඳට ගොස් ඇතැයි සති ඔහුට කතා කාලේ. එක සේරම සමද අක්ක ඇහුවයි. මල්ලි ඔය කරන ටයිට වෙලා පර්ශන මුකුත් නෑ නේද? ආ තම මුකුත් එහෙම තිබුණේ නෑ අක්ක. ආ හොරි මල්ලි. පර්ශන මුකුත් තිබුණත් මට කතා කරන්න මුන් එන්නම් කියලා අක්කා මට කියන ගමන්ම අක්කට කැදර ගුවන් සුද්ද මට ඇහෙනවා. අක්ක මගේ පැටේ. ආව් මුමී කියලා කියනවා. අක්ක දිගටම කදරගෙනුයි. ඒ කදරගෙන අතරත් අක්ක මගින් අහනවා. මල්ලි ඔයට අපි සිද්ධ කරන ඒ වගේ බාධාවක් නින්ද ඔයාගේ වැඩිවලට? අයියා නෑ නෑ අක්ක. ඔයාලමින් ඉන්නවා කියලා අමතක කරලා නිදහස් ඔයාවට කරගන්න මොන ගැන හොයන්න එපා කියලා මම කිව්වේ. ඉතින් අක්කා ඊට පස්සේ අයියට කිව්වේ. මටත් ඕන ඔයාගේ ගන්නේ. ඉන් පසු හර්ෂ ඇඳ උඩබල අතට විතරමින් අනතුරු ඔහුගේ එක් වර්ෂ දෙසට යොමුව තිබුණි. සමත් තම දෙතීම හර්ෂගේ එක් පෙරිමදිමින් ඇගේ මාව හර්ෂගේ කලාව තුළට පහත් කළේ. තමන්ගේ එක් සමාධිගේ දිගත්වලින් ලැබූ පහසු නිසා හර්ෂගේ එක උපරිමයෙන් පුරණවත් විය. මෙලෙස ඔවුන් දෙදෙනා වින්දවන අතරතුර කැලණු සමාධිය දැක ගැනීමට ඇති වූ ආසාව නිසා තියක බීමට අවශ්‍ය වූ නුස්තු කුස්සියට යාමට සූදානම් විය. ඔවුන්ගේ කාමරයේ තිබෙන 4 දිනකට පැමිණ පෙරමුණවත් වන ඇඳක්. එය ඔවුන්ගේ කාර්යාවන් හොඳින් සිදු කිරීමට උදව්වක් වුණා. ඉතින් කෙල්න මේ අතරතුර ඔහු ඔවුන්ගේ කාමරයට ඇතුළු වුණා. මේ වන විට හර්ෂ සිටියේ කකුල දෙක මැදක් ඈත් කර ඇඳ උඩබල අතටයි. සමාධි හර්ෂගේ කකුල දෙක අතර දෙන්නම හර්ෂගේ තොලට හිරි සිටියේ. ඇඟ සුන්දර පසුපැදිස එසුව ඇති ආකාරයට සිටියේ. හර්ෂ තම දස පියාගෙන වර්ෂ ඔහුට ලබා දුන් සේවයේ උපරිමයෙන් වඳිනුවේ. ඔවුන්ගේ ඇඳ තිබෙන්නේ කොස්සේ දොර පැත්තට දෙක අතර වෙන පළදේ. කෙල්න ඔවුන්ගේ කාමරයට ඇතුළු වෙන විට ඔහුට එය පෙනෙන තමන්ගේ වීම අත් පැත්තට වෙන ලෙසයි. කෙල්න ඔවුන්ගේ කාමරයට ඇතුළු වෙනුත් සමගම ඔහුට දැකගත හැකි වූයේ සමද ඔහුට පිටුපස හොරුවේ සිටින ආකාරයයි. හර්ෂ දස වසගෙන සිටින නිසු සමද ඔහුට පිටුපස සිටින නිස්ති කෙල්නෙහි සිටින බව ඔවුන්ට දැකගත නොහැකිය. කෙල්න ඔවුන් වින්ද වන ආකාරයේ දෙස මදික් බැලමින් සිටියේ. ඔහුගේ දෙසට යොමුව තිබෙන සමාධිගේ ලස්සන සුන්දර ඇගේ සුන්දරත්වය නැරඹීමෙන් කෙල්න ඔහුගේ කල්සම ඇතුළට අත දෙමි. ඉතින් ඊට පස්සේ මොකද වුන් කියලා ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම්. ලියක් කරන්න අමතක නොකරී. ඊට පස්සේ මොන් වෙන්න ඇතද කියලා කමෙන්ට් කරන්න.